ආයිබෝන් කියලා පිළිගන්නවා නංගිලා මල්ලා හැමෝම මගේ YouTube channel එකට. අද අරගෙන ආවේ දැනට කෝස් එක හදාරමින් ඉන්න නංගිලා මල්ලිලාට වඩා මේ වෙද්දී මාස 6ක ටීචින් ට්‍රේනින් එකට ගිහින් ඉන්න අපේ නංගිලා මල්ලාට වැදගත් වෙන වීඩියෝ කොටසක්. ඉතින් අද පාඩම ඔයාලට පේනවා ඇති lesson plan. lesson plan එකක් හදන්නේ කොහොමද කියන ගැටලුවක් තිබුණා ඔයාලට. එතකොට මට මගේ වීඩියෝ වලට මැසේජ් දාලා එහෙම නැත්නම් මට ඊමේල් කරලා මගෙන් කමෙන්ට් කරලා අහපු අය ඉන්නවා අක lesson plan එකක් හදන්නේ කොහොමද කියලා. ඉතින් ඒ අයට උදව්වක් විදිහට ඔන්න මම lesson plan හැදුවේ කොහොමද කියන එක ඔයාලට පැහැදිලි කරන්නයි අද වීඩියෝ එකෙන් ලෑස්ති වෙන්නේ. හරි. මම lesson plan එකක් ඇන්දේ කොහොමද lesson plan එකක් සංවිධානය කරගත්තේ කොහොමද කියන එකයි මේ බෝඩ් එකේ ඔයාලට පෙන්වුම් කරන්නේ. මේ තියෙන්නේ මම හදපු lesson plan එකක්. කොට මගේ CR පොතක තමයි මම මේ lesson plan එක හැදුවේ. ඉතින් lesson plan එකේ මුල්ම කොටස විදිහට මම අරන් තියෙනවා title of the lesson. ඔයා අනිවාර්යෙන් පාඩමක් කරනවා නම් පන්තියකට ගිහිල්ලා පාඩමක් කරනවා නම් ඔයා එදාට දන්නවනේ මම කරන්න ලෑස්ති වෙන්නේ මෙන්න මේ පාඩම් කොටස. එතකොට title of the lesson පාඩමේ title එක තේමාව විදිහට ඔයා පාවිච්චි කරන්න ඕනේ. ඒ පාඩම මොකක්ද කියන එක. එතකොට මගේ lesson plan පොතක් තිබුණා. මේ තියෙන්නේ මම ටීචින් ට්‍රේනින් යනකොට මම හදපු lesson එකතු කරලා lesson plan එකතු කරලා මම තියාගත්ත පොත. ඉතින් මේ පොතේ තියෙන lesson plan එකක් තමයි මම මේ බෝඩ් එකේ හැදලා තියෙන්නේ. හරි අපි කතා කරමු. am is positive form තමයි මම මේ lesson plan එක හරහා පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට content area විදිහට මම අරන් තියෙනවා මේ am is කියන කොටස අයිති වෙන අපි හැමෝම දන්නවා helping verbs එහෙම නැත්නම් be verbs කියන ගණයට. එතකොට content area එක තමයි be verbs. ඔයාලට මේක හොයාගන්න පුළුවන් අපි අනිවාර්යෙන් පාඩමක් කරනකොට ඒ පාඩමට අදාළව ඉස්කෝලේ සිලබස් එක අයිති පොතේ තියෙනවා learning point එක. ඒකට learning point එකේ ඔයා කරන content area එක මොකක්ද කියන එක සඳහනක් කරලා තියෙනවා. ඒකෙන් ඔයාට ඒක තේරුම් ගන්න පුළුවන්. එතකොට duration මම මෙතන period කීයක්ද කියන ගාන අරගෙන තියෙනවා. ඒකට 2 periods කියන එක මම සාමාන්‍යයෙන් අපේ training යන නංගිලා මල්ලා ගොඩක් වෙලාට යන රජේ පාසල් වලටනේ පෞද්ගලික පාසල් වලට යන අයත් ඉන්නවා. කොහොම නමුත් බහුතරයක් රජේ පාසල් වලට යන නිසා සහ මම training එක ගත්තේ රජේ ජාතික පාසලකින් නිසා මගේ අත්දැකීම අනුව මම 2 periods කියලා දාලා තියෙනවා. අනිවාර්යෙන් period එක පිට විනාඩි 40ක් වගේ තමයි අපි ඉස්කෝලේ කාල සීමාව ඇතුලේ ගන්නේ. ඒක විනාඩි 20ට බලපුවාම විනාඩි 80ක් නිසා මම වරහන් ඇතුලේ විනාඩි 80 කියලා දාලා තියෙනවා. හරි. ඒකම ඊළඟ පැත්ත. මෙතන ටීචර් කියලා දාලා තියෙන තැන ඔයාට ඔයාගේ නම දාන්න පුළුවන්. මම මගේ නම දාලා තිබුණා. මම නම කියන්නේ නැති නිසා මෙතන හිස්තැනක් තියලා තියෙනවා. එතකොට grade එක ඔයා උගන්වන්නේ කී වසර ළමයිටද? සාමාන්‍යයෙන් B verbs 6 වසරේ ඉඳන්ම වගේ උගන්වනවා. ඉතින් මම grade 6A කියලා දාලා තිබුණා. period එක. ඔයාගේ කාලච්ඡේදය මොකක්ද? ඒක දවසේ කාලච්ඡේද 8න් කොයික හරි කමක් නැහැ. ඔයා උගන්වන කාල පරිච්ඡේදය කීයද කියන එක මෙතන තියෙන්න ඕනේ. ඊට පස්සේ ස්කූල් එක. මෙතන ස්කූල් එක දාන්න අකමැති නම් ඔයාට පුළුවන් මෙතන date එක දාන්න. date එක දාන්න මෙන්න තැනක් මම පල්ලෙහා ලෑස්ති කරලා තියෙනවා. ඔයා date එක දානවා නම් මෙතන ස්කූල් එක වෙනකොට date එක දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයා training එක ගන්න ස්කූල් නම ඔයාට මෙතන දාන්න පුළුවන්. මේ ස්කූල් එක දාන්න එකට හේතුවක් හිතෙන්න පුළුවන් ඇයි ස්කූල් එක දාන්නේ. දිගටම ඔයා training වෙන්නේ එකම ස්කෝලේ නම් ඔයාට ස්කූල් එකක් දාන්න ඕනේ නැති වෙයි. හැබැයි අපේ සමහර නංගිලා මල්ලිලා ඉන්නවා ප්‍රායෝගිකව මම ට්‍රේනින් ගියපු කාලේ අපේ යාළුවෝ හිටියා. එක ස්කෝලේක මාසයක් දෙකක් විතර ඉඳලා එයාට එතන හරි නෑ වගේ හිතුණා. තව වෙන ස්කෝලයක් හොයා ගන්නවා. එහෙම කෙනෙක්ට ඔයා හදන ලෙසන් ප්ලෑන් ටික දවසක ඉතුරු කරලා තියාගත්තාම කොතනකදී හරි ඕන වෙයි. ඔයා මේ ස්කෝලේ මෙන්න මෙදා මේ පාඩම කරලා තියෙනවා මේ පන්තියට කියන එක ඔප්පු කරන්න. හෝ ඔයාගේ මතකය අලුත් කරගෙන ඔයාට සතුටක් ලබන්න. ඒ නිසා තමයි මම මෙතන ස්කූල් එක මෙන්ෂන් කරලා තියෙන්නේ. හරි. අපි යමු ලෙසන් ප්ලෑන් එකේ ගොඩාක්ම වැදගත් ඊළඟ අදියරට. specific learning outcomes. lesson plan එකක් හදන්නේ ඔයා පාඩමක් කරන්නනේ. ඔයා ඒ පාඩම කරද්දී ඔයා පාඩම කරන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද? ඔයා ඒ පාඩම කිරීමෙන් දරුවෝ ලබා ගන්න ප්‍රතිඵලය මොකක්ද? ඒක තමයි specific learning outcomes වලදී මම කතා කරන්නේ. කොට after learning this lesson students will be able to මේ lesson එක ඉගෙන ගැනීමෙන් අනතුරුව ළමයින්ට පුළුවන් වේවි කියලා හිතලා මම හිතුවා යාළුවට පුළුවන් වෙයි සාමාන්‍ය simple sentence එකක් සරල වාක්‍ය නිර්මාණය කරන්න. හරි. ඊළඟට මම කතා කරලා තියෙනවා මම මේ පාඩම උගන්වද්දී පාවිච්චි කරන teaching aids මොනවද කියලා. දැන් අපිට ELTM subject එක උගන්වනකොට teaching aids මොනවද කියලා උගන්වනවා. teaching aids ඕනේ තරම් තියෙනවා. හැබැයි සාමාන්‍යයෙන් රජයේ පාසලකට අපි ගියපුවාම අපිට අනිවාර්යෙන් ක්ලාස් එකේ තියෙන teaching aid එකක් තමයි කළු ලෑල්ලයි හුණු කුරයි. ඒක විතරක් උනත් තියාගෙන ඔයාට මේ B words පාඩම උගන්වන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා විශේෂයෙන්ම ලෑස්ති වෙලා ඔයා පෝස්ටර් එතකොට ෆ්ලෑෂ් කාඩ් වගේ දේවල් හදාගෙන ගිහලා ළමයිට උගන්වන්න හිතාගෙන ඉන්නවා නම් එහෙම කරනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. අර ටීචින් ඒඩ් වලට තව මෙතන දාන්න පුළුවන් ෆ්ලෑෂ් කාඩ් එතකොට පික්චර්ස් පෝස්ටර් ඕන දෙයක් ඔයාට මෙතන පාවිච්චි කරන්න පුළුවන්. මම පාවිච්චි කරේ හුණු කුරයි බ්ලැක් බෝඩ් එකයි නිසා මම චොක් ඇන්ඩ් බ්ලැක් බෝඩ් කියලා ලිව්වා. හරි. දැන් අපි ලෙසන් ප්ලෑන් එකේ මුල් කොටස් ටික ලියලා ඉවරයි. දැන් ඔයා පාඩම කොහොමද කරන්නේ කියන එක ලියන්න ඕනේ. මෙතන මහා ලොකු විස්තර ලියන්න අවශ්‍ය නැහැ. ලෙසන් ප්ලෑන් එකක් අපි හදාගන්න එකේ මූලික අරමුණ තමයි අපි පන්තියට ගිහිල්ලා පාඩම කරනකොට ඔයා හිතින් හදාගෙන යන
පිළිවෙලේ කොතන හරි වෙනස් වීමක් අමතක වීමක් ඔයාට වුණොත් ඔයාට උදව් කරන්න තමයි කොලේක ලියපු ලෙසන් ප්ලෑන් එක තියෙන්නේ. එතකොට ඔයාට හදිසියේ හරි අපේ හිත එහෙම යනවනේ නේද? ඉතින් ඔයාට හදිසියේ හරි ඔයා හිතෙන් ගොඩනගස්සාගෙන හිටපු පිළිවෙලේ මොකක් හරි වෙනස්කමක් වුණා කියලා තේරුණොත් ඔයාට පුළුවන් ලෙසන් ප්ලෑන් එක බලලා මම මෙතන මේ දේ කරන්න ඕනේ කියන එක මතක් කරගන්න. ඒ නිසා ඔන්න ලෙසන් ප්ලෑන් එකේ කරන්න ඕනේ මොනවද? ළමයි එක කරන්නේ මොනවද කියන එක මම ස්ටෙප් බයි ස්ටෙප් ලියාගෙන තියෙනවා. හරි. මෙතන පළවෙනි ස්ටෙප් එක විදිහට මම සාකච්ඡා කරන්නේ ඉන්ට්‍රොඩක්ෂන්. ඔයා කරන පාඩම ළමයිට හඳුන්වන්න ඕනේ. ළමයි අද අපම කරන්නේ මේ පාඩම. අද අපි ඉගෙන ගන්න මේ පාඩම. එහෙම කියලා පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් ළමයිට දෙන්න ඕනේ. ඒකට මම කාලය අරන් තිනවා විනාඩි 20ක්. ඊට පස්සේ ප්‍රොසීඩියර්. ප්‍රොසීඩියර් එක ඇතුලේ අපි කතා කරනවා කොහොමද මේ ඉන්ට්‍රොඩක්ෂන් එක ළමයිට සිද්ධ කරන්න ඕනේ කියලා. එතකොට මේ බී වර්බ් කියන ලෙසන් එක ඉන්ට්‍රොඩියුස් කරන විදිය තමයි මම මේ ලියලා තියෙන්නේ. හරි. greeting මම මුලින්ම ළමයිට greet කරලා පාඩම පටන් ගන්නවා. එතකොට මේ ලියු ලෙසන් එක බී වර්බ් අපිට පාවිච්චි කරන්න පුළුවන් මොන මොන තැන්වලදී කියලා helping verbs පාවිච්චි කරන්නේ මෙන්න මේ තැන්වලදී කියන එක මම කියලා දීලා තියෙනවා. ඔයාට මේක බලන්න පුළුවන්. මේක මම විස්තර කරන එක තේරුමක් නැති නිසා මම ඊළඟ ස්ටෙප් එකට යනවා. හරි. හොඳ ඉන්ට්‍රොඩක්ෂන් එකකින් පටන් ගත්ත පාඩමේ දෙවෙනි ස්ටෙප් විදිහට මම කතා කරන්නේ අපේ දැන් ලෙසන් එකේ ටොපික් එක විදිහට ගත්තේ am සහ is කියන එකේ පොසිටිව් ෆෝම් එකනේ. හරි. පොසිටිව් ෆෝම් එකේ am කියන එක මම කතා කරනවා. එතකොට am කියන be verb එක කතා කරන්නේ මම විනාඩි 20ක් කරන් තියෙනවා. explain the structure. සාමාන්‍යයෙන් අපි දැන් මේ simple sentence වලදී මේවා ගොඩනගන විදිහට කතා කරන්නේ. ඒ නිසා am කියන be verb එක කොහොමද sentence එකක යොදන්නේ කියන එක subject verb object කියන දැනුම ආශ්‍රයෙන් ළමයිට මේ විදිහට මම structure කරලා පෙන්නලා දෙනවා. සාමාන්‍යයෙන් මගේ ඕනම class එකක මම උගන්වන්නේ මේ විදිහට. අච්චුවක් තියෙනවා. මෙන්න මේ අච්චුවේ විදිහට තමයි ඔයා වාක්‍ය ගොඩනගන්න ඕනේ කියන එක මම subject එකයි verb එකයි object එකයි හදලා කියලා දෙනවා. ඒකම මම මෙතන පාවිච්චි කරලා තියෙනවා. මේ විදිහටයි කරන්නේ කියලා ඒකල example වාක්‍ය එකක් දාලා තියෙනවා. මේක subject එක, මේක verb එක, මේක object එක කියලා පැහැදිලි වෙන විදිහට. ඔයාට පුළුවන් මේ මම මෙතන දීලා තියෙනවා. ask students to make some sentences as above. කලින් උදාහරණ විදිහට අපි කොහොමද වාක්‍යයක් නිර්මාණය කරන්නේ? ඒක පන්ති ඇතුළෙම ගන්න පුළුවන්. අපිට පුළුවන් පන්ති ඇතුළෙම තියෙන classroom environment එක ඇතුළෙම තියෙන දේවල් පාවිච්චි කරලා සරල වාක්‍ය ගොඩනගන්න. එතකොට ළමයිනේ class එකේ ඉන්නේ නේද? එතකොට class එකේ ඉන්න ළමයින්ට පුළුවන් මම වෛද්‍යවරයෙක්. I am a doctor. වගේ දේවල් ළමයිට කියන්න. පුළුවන් තරම් කටහැල්ල වචන කියන්න උත්සාහ කරන්න කියලා කියන්නේ මොකද? මම ලැබපු අත්දැකීමක් මෙතනදී කියන්න. රජයේ පාසලකට මම ගියේ ජාතික පාසලකට. නමුත් ඇත්තටම අපේ ලංකාවේ ගම්බද පාසල් වල ගොඩක් ළමයින්ගේ ඉංග්‍රීසි දැනුම අඩුම මට්ටමක තමයි තියෙන්නේ. ඉතින් එහෙම තියෙද්දි එයාලා ඉංග්‍රීසි කතා කරන්න බයයි ගොඩක් වෙලාවට. ඒ බය නැති කරන්න නම් කටහැල්ල වචන කතා කරන්න කියලාම ඒ දරුවොත් එක්ක සමීප වෙලා උගන්වන්න සිද්ධ වෙනවා. ගොඩක් වෙලාවට අපි වගේ තරුණ අය ගියපුවාම දරුවෝ අපිව ආදරෙන් වැළඳ ගන්නවා. හරි කැමතියි. ඒ ඉතින් ඒ විදිහේ දරුවන්ට සමීප වෙලා ওই විදිහට වචන කතා කරන්න උගන්වන්න කියලා අපිටම පුළුවන්. එයාලව යම් මට්ටමකට ඉස්සරහට ගන්න තියෙන නිසා පුළුවන් තරම් එයාලව කතා කරන්න උනන්දු කරවන්න පොඩි පොඩි වාක්‍ය කොටස් හරහා මම උත්සාහ කරා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මම මෙච්චරම සිම්පල් මට සිම්පල් සහ තව කෙනෙක්ට උගන්වන්න ලේසි වෙන විදිහේ ක්‍රමයක් හදාගත්තේ. හරි. ඊළඟට මම යනවා තුන්වෙනි ස්ටෙප් එකට මගේ ලෙසන් ප්ලෑන් එකේ. තුන්වෙනි ස්ටෙප් එක විදිහට මම කතා කරන්නේ is කියන be verb එක. එකටත් මම විනාඩි 20ක් කරන් තියෙනවා. ඊට පස්සේ මේ am කියන be verb එක විස්තර කරා වගේම singular subject එකක් එක්ක is කියන be verb එක කොහොමද වාක්‍යයක යොදන්නේ කියලා මම මෙතන structure කරලා විස්තර කරලා පැහැදිලි කරලා තියෙනවා. ඒකටත් example එකක් යොදාගෙන තියෙනවා. හරි. හතරවෙනි ස්ටෙප් එක විදිහට මම විනාඩි 20ක් අරගෙන පැහැදිලි කරගන්නවා. ළමයිට කියනවා ළමයි අපිට පුළුවන් singular subject he she it කියන subject pronoun singular subject pronoun වලට අමතරව තව ඕන තරම් ඒක වචන නාමපද මේ ලෝකේ තියෙනවා. ඒක වචන නාමපද ඒක වචන subject එකක් singular subject එකක් විදිහට singular noun පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒකට singular noun වලට අපි ගන්නවා මෙතන තියෙන place things person එතකොට animals මෙතන places කියලා දෙපාරක් මම ලියලා animals ඔය ඕන තරම් ගන්න පුළුවන් කියන එක දරුවන්ට මම පැහැදිලි කරලා තියෙනවා ඒ lesson plan එකේ. හරි. අපි දැන් මේ විදිහට steps හතරක් කතා කරලා තියෙනවා lesson plan එකේ. පස්වෙනි step එක board එකේ මම ලියලා නැහැ. පස්වෙනි step එක ලියන්න ඉඩමදි වෙච්ච නිසා තමයි ඒක නොලිව්වේ. step number 5 එකේදී මම කතා කරේ activity එකක් දෙන්න ඕනේ ළමයින්ට. ඒ කියන්නේ ඔයාගේ lesson plan එක ඔයා විස්තර කරගෙන ගියා වගේම ඔයාගේ lesson එකේ outcome එකක් තියෙනවා කියලා මම මුලදී කිව්වනේ. specific outcome එක. outcome එක වෙන්නේ ළමයාට මේක පැහැදිලි වුණා කියන එකනේ. ඒ පැහැදිලි වුණා කියන එක ඔයාට තේරුම් ගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි උගන්වපු පාඩමෙන් අභ්‍යාසයක් දෙන එක. ඉතින් ළමයිට ටාස්ක් එකක් දෙන්න ඕනේ. ඒක ඔයාට step number 5 giving task කියලා සරලව ලියන්න පුළුවන්. හරි? එහෙම නැත්නම් evaluation කියලා දාන්නත් පුළුවන්. ඉතින් step number 5 විදිහට giving task කියලා සඳහන් කරලා ඔයාට පුළුවන් am කියන be verb එකයි is කියන be verb එකයි පාවිච්චි කරලා positive form වාක්‍යයක් එහෙම නැත්නම් ඇතැන අර්ථයේ වාක්‍යයක් ගොඩනගන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් හදලා ප්‍රශ්න 5ක් එහෙම නැත්නම් 10ක් වගේ එකක් හදලා අදාළ කාර්ය සීමාවකට බැලන්ස් කරලා අන්තිමේදීම ළමයිට කරන්න දෙන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් correction කරන්න මේ හරි දෙන්න පුළුවන්. හරියක් දෙන්න, තරුවක් දෙන්න, මලක් දෙන්න
ඕන දෙයක් දෙන්න පුළුවන් ළමයි එක්ක බොහොම සරලව කරන්න පුළුවන් පාඩමක් තමයි be verbs කියන පාඩම. ලෙසන් ප්ලෑන් එක හදන විදිහ නම් කතා කරලා ඉවරයි. හැබැයි ලෙසන් ප්ලෑන් එක මෙතනින් නතර වෙන්නේ නැහැ. හේතුව ටීචිං ස්ටුඩන්ට්ස් කෙනෙක් විදිහට ගුරු ශිෂ්‍යයෙක් විදිහට අපේ ලෙසන් ප්ලෑන් එකේ අවසානයේ සඳහන් වෙන්නේ ලෙසන් ප්ලෑන් එක ලිව්ව කෙනා විදිහට ඔයා මුලින්ම written by කියලා ලියලා ඔයාගේ සයින් එක දාලා එහා සමාන්තරවම ඔයා ඒක ලියපු ඩේට් එක දාන්න ඕනේ. මම මුලදී සඳහන් කළා ඩේට් එක දාන්න වෙන තැනක් තියෙනවා කියලා. ඒක තමයි මෙතන written by කියලා දාලා ඔයාගේ නම දාලා සයින් එක දාලා ඒකට සමාන්තරව ඩේට් එක දානවා. ඊට පස්සේ ඔයා ට්‍රේනින් එක ගන්න විද්‍යාලයේ ඔයාව සුපර්වයිස් කරන ගුරුවරයෙක් ඉන්නවානේ. ඔයාගේ සුපර්වයිස් කරන ටීචර් හරි සර් හරි එයාට පුළුවන් ඊළඟ හිස්තැන තියලා තියන්න අපිට පුළුවන් සුපර්වයිසර්ගේ අධීක්ෂණය කියලා එතන සඳහන් කරලා එයාගේ සයින් එක සහ එයාගේ ඩේට් එක එයා ඒක බලපු ඩේට් එක කවද්ද කියලා එතන ඩේට් එක දාන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ අවසාන අංගයේ විදිහට ඔයාලට පුළුවන් විදුහල්පතිතුමාගේ අස්වන සහ දිනය ඇතුළත් කරගන්න. අස්වන මේ පැත්තේ දිනය මේ පැත්තේ විදිහට සමාන්තරව හදාගන්න. එහෙම නැත්නම් සීල් එක තියන්න ඉඩක් තියන්නත් පුළුවන්. ඔය ටික හරියට කරා කියන්නේ ඔයාගේ ලෙසන් ප්ලෑන් එක සාර්ථකයි. එතකොට ඔයා ලෙසන් ප්ලෑන් එකක් හදලා තියෙනවා. ඒ හරහා ළමයිට උගන්වලා තියෙනවා. ළමයි අවුට්කම් එක අරන් තියෙනවා විතරක් නෙමෙයි. ඔයා ඉස්කෝලේ ඇතුලේ වැඩ කරා කියලා කියන්න සහතිකයක් ඔයා ළඟ තියෙනවා. ඉතින් ඔය විදිහට තමයි මම ලෙසන් ප්ලෑන් එකක් හැදුවේ. ලෙසන් ප්ලෑන් ගැන තව ගැටලු තියෙනවා නම් වීඩියෝ එක පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් මම හිතනවා ඔයාලගේ ලෙසන් ප්ලෑන් හදන වැඩේට මගේ වීඩියෝ එක සපෝට් එකක් වෙනවා කියලා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙන්නම්. ගිහින් එන්නම්. බයි බයි.